මේ ලැබී තිබෙන ඓතිහාසික මොහොත අපත යන්න දෙන්නේ නැතුව, ගිලිහෙන්න දෙන්නේ නැතුව, මගහැරෙන්න දෙන්නේ නැතුව එය නිවැරදිව ජාතියේ උන්නතිය වෙනුවෙන්, මාතෘ භූමියේ ප්‍රගතිය වෙනුවෙන් යොදා ගන්න. කොහොමද අපි ඒක යොදා ගන්න? අන්නේ අවස්ථාව ජාතිය නිවැරදි අතට ගනී කියන බය හන්දා තමයි මේ රට ඒ අවස්ථාව බිඳ වැටෙන්න නොදී හරියට අතට ගනී කියන බය හන්දා තමයි විදේශ බලවේග වලිකෑවේ පහුගිය ජනාධිපතිවරණයේදී උන්නහලගේ පරණ යැන්කි ඒජන්තියව පැත්තකින් තියලා අලුත් යැන්කි ඒජන්තියෙක්ව දේශ ප්‍රේමී සලුපිලි අඳපු යැන්කි ඒජන්තියෙක්ව ඒ කරලියට ගෙනල්ලා ඒ අධිරාජ්‍යවාදී බලවේග බැලුවේ මේ ඓතිහාසික අවස්ථාව මුළු මහා ජාතිය අතටපත් වෙන එක වළක්වන්න ඒ උප්පර වැට්ටියක නියලුනේ. දැන් ඔවුන්ගේ සියලු උත්සාහයන් අපි පරාජයටපත් කරලා ඉවරයි. ඒ නවතම යැන්කි රූකඩය දේශපාලන වශයෙන් අද අනාථ කරලා ඉවරයි. අද ඒ සියලු දුෂ්ටහවුල සීසී කඩ බෙදිලා උනුන් ඇන කොටා ගන්න මරා ගන්න තත්වයකටපත් වෙලා ඉවරයි. පෞගිය ජනාධිපතිවරණයේදී එකට ඡන්දෙ ඉල්ලපු පොන්සේකයි ජනතා විමුක්ති පෙරමුණයි අද ඉන්නවා එක පිළක. සම්බන්ධන් ඉන්නවා තව පිළක. වික්‍රමසිංහයි මංගලයි හකීනුයි මනෝ ගණේශනුයි ඉන්නවා තවත් පිළක. නන්නත්තර වෙලා එක එක තැන්වලට වෙලා නිකටට අත තියාගෙන විරුව පට්ටම් ගහගෙන කල්පනා කරන තත්ත්වයට ඒ දේශපාලන කල්ලි කණ්ඩායම් ඔක්කොම අද අසරණ වෙලා ඉවරයි, අනාථ වෙලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි, අද ෆොන්සේකට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන තැනට එක්සත් ජාතික පක්ෂය ගමන් කරලා ඉවරයි. වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් අනුව අද එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ෆොන්සේකගේ ඒ හොරකම් අරවා මේවා ගැන දොඩවන තත්වයකට පරිවර්තනය වෙලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්නයි කියලා බොරු සනහක ආසන සංඛ්‍යාවක් දිනා ගන්න තියෙන අවස්ථාව, ඒ අවස්ථාව අපත යන්න දෙන්නේ නැතුව ඒ වෙනුවෙන් මුළු මහත් වෙර යොදලා ක්‍රියාත්මක වීමේ වගකීම හා යුතුයකම තිබෙනවා. ඒ තුනෙන් දෙකේ බලය ප්‍රජාතන්ත්‍රවාදය වනසන්න නෙවෙයි. ඒ තුනෙන් දෙකේ බලය අත්නෝමතික පාලකයන් නිර්මාණය කරන්න නෙවෙයි. ඒ තුනෙන් දෙකේ බලය මේ රටේ දූදරු පරම්පරාව අනාගත සුභසිද්ධිය වෙනුවෙන් මේ රටේ සිදු කළ යුතු යහපත් පරිවර්තනය ඇති කිරීම වෙනුවෙන් පමණයි ඒ තුනෙන් දෙකේ බලය ඕන වෙන්නේ. දැන් ඒ නිසා අපි තමුන්නාන්සලට ආරාධනා කරනවා ඒ මහා යුතුයකම වෙනුවෙන් පෙළ ගැහෙන්න, රට වෙනුවෙන් ඒ මහා කාර්යභාරය සියතට ගන්න, ඒ මහා වගකීම අපි අතට ගන්න, අපේ ඒ වගකීම අතට අරගෙන දෙවුරට අරගෙන අපි කැපවෙමු. ඒ විතරක් නෙවෙයි, ඒ තුනෙන් දෙකේ බලය හදන ගමන් පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන. මේ රටට දැයට ආදරය කරන, මව් පොළවට ආදරය කරන සැබෑ දේශමාමක ජනනායකයන්ව පාර්ලිමේන්තුව ඇතුළට තමුන්නාන්සලා යවන්න ඕන. අද සමහරු කියාගෙන යනවා, සමහර උදවිය සමහරු විතරක් කියාගෙන යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් මනාප තුනම දෙන්න කියලා. අපි දන්නවා මේ සංධානයට ඡන්දය දෙන අතිමහත් බහුතර ජනතාව ඒ කට්ටිවාදී උප්පර වැට්ටි පිළිගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් ඔක්කොම කරගන්න පුළුවන් වුණා නම් පාර්ලිමේන්තුව අස්ථාවර වෙනකොට ඒ අස්ථාවර භාවය වළක්ව ගන්න අනෙක් දේශපාලන පක්ෂ ඕන උනේ මොකටද? මිනිමරු කොටිත්‍රස්තවාදය පරදවන සටනට කරදීලා උරදීලා අතිකරු ජනාධිපතිතුමාට වැනෙන්නේ නැතුව ශක්තිය දුන්නේ කවුද කියලා තමුන්නාන්සලා දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ වැඩේට කර දුන්නේ කවුද? අනිත් පක්ෂ වලින් ඒ වැඩේට කර දුන්නේ කවුද කියලා තමුන්නාන්සලා දන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ ගෙවිච්ච ජනාධිපතිවරණේ ෆොන්සේකට බයේ කට ඇරලා ෆොන්සේකගේ ඒ හමුදා මිලිටරි මානසිකත්වයට බයේ කට ඇරලා ෆොන්සේකට අභියෝගයක් නොකරපු ලොකු ලොක්කෝ ගණනාවක් අතරේ ඒ ෆොන්සේකගේ අභියෝගයට තර්ජනයට හරියට මුහුණ දීලා
මේ ජයග්‍රහණය කරා ජාතිය අවධානය මනස හදන්න කැප වුණේ කවුද කියලා දන්නවා. සටනේදී ශ්‍රී ලංකාද කොමියුනිස්ට්ද සම සමාජද UNPෙන් ආපු අයද JVPෙන් ආපු අයද කියලා නෑ. සටනේදී කවුරුත් සම්දාහනේ ඔක්කොම එකයි. හැබැයි පාර්ලිමේන්තු ඡන්දයවම മന്ത്രി ආසන ටික බෙදා ගන්න යනකොට එනවා ආන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විතරයි කියලා. හැබැයි ෆොන්සේකත් එක්ක සටනට යනකොට ෆොන්සේකා මතු කරපු අභියෝගයට ජාතිය මේවනකොට එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විතරක් නෙවෙයි එතකොට මුළු සන්දානෙම එතකොට පුලුල් මානසිකත්වය හදනවා. මෙතනට එනකොට පටු වෙන්න හදනවා. අපි දන්නවා මේ රටේ දේශමාමක ජනයා ඒ කට්ටිවාදී නූල් සූත්‍ර අටවන අයටත් හොඳ පාඩමක් උගන්වන විදියට මෙදා පාර මැතිවරණයේදී ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කැපවුණු නායකයෝ කැපවුණු නියෝජිතයෝ ඉහළින්ම ඔසවලා තියෙනවායි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ කට්ටිවාදී නායකයෝ මොන උප්පරවැට්ටි යෙදුවත් ඒ නිසා තමුන්නාන්සලා අපිට තියෙනවා අධිකරු ජනාධිපතිතුමාද ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම බඩු ටික එවන්න කියලා නෙවෙයි. එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයේ විතරක් හොඳ නම් මොකටද අනිත් පක්ෂ එකතු කරගන්නේ? එතුමා කියන්නේ නෑ සන්ධානයේ ඉන්න නියම මිනිස්සු ටික එවන්න. හරි නැති මිනිහා මොන පක්ෂේ වුණත් නතර කරන්න. රටට බරක් වෙන මිනිස්සු ටික එවන්නේ නැතුව මේ ඉදිරි අභියෝග ජය ගන්න පුළුවන්. රට ගොඩනගන සංග්‍රාමයට උර දෙන්න පුළුවන්. කර දෙන්න පුළුවන් නායකයෝ ටික පත් කරලා එවන්න කියලා තමයි අතිගරු ජනාධිපතිතුමාද තමුන්නාන්සලට ඉල්ලන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සලා දන්නවා ගෙවුණු අතීතයේ අපි ඇමති තනතුරු වලට පස්සේ යන්නේ නැතුව ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කැප වුණා. කොටි පරදන සටනට අපි දායක වුණා. ඒ වැඩේ කරන්න අපිට ඇමති තාන්න මාන්න ඕන උනේ නැහැ. මෙතනින් ඉස්සරහට එන්නේ රට හදන සටන, ජය ගොඩනංවන සටන. ඒ සටන කරන්න ඕනම තනතුරක් ඕනම වගකීමක් බාර අරගෙන රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කැප වෙන්න බලාගෙන තමයි මේ මැතිවරණය අපි තමුන්නාන්සලා ඉස්සරහ පිටට ඇවිල්ලා තින්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. නියත වශයෙන්ම 3/2 බලයක් එක්ක නිර්මාණය වෙන පාර්ලිමේන්තුවේ ඒ ප්‍රධාන තනතුරු වගකීම් අරගෙන රටේ ඊළඟ මහා සංවර්ධන සංග්‍රාමයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්න තමයි අපි අද තමුන්නාන්සලත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ. මේ නියත ජයග්‍රහණය වටා පෙළ ගැහෙන්න, මේ නියත ජයග්‍රහණය වටා මහජන මතය කුළු ගන්වන්න, රටදය සමය වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් තමුන්නාන්සලගේ දායකත්වය ලබා දෙන්න. ඉස්ස ඔසවන්න හදන බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉතුරු වෙලා තියෙන පණ ඩිංගත් කුඩු පට්ටම් කරලා එයට පණ දෙන්න හදන අන්තර්ජාතික බලවේගත් ධන ගස්වලා මාතෘ භූමියට ආදරය කරන දේශ මාමක ජනයාගේ බලයෙන් ජාතියේ ඊළඟ විජයග්‍රාහී ගමන නිර්මාණය කරන්න ලකලෑස්ති වෙන්න. ඒ සඳහා ඔබට පුළුවන් විශාල මතයක් අවදි කරන්න. ඔබට පුළුවන් ඔබ ජනතාව සමග ජීවත් වෙන පිරිසක්, කොළඹ දිසාවේ පොදු ජනතාව සමග ගැටෙන පිරිසක්. ඔබට පුළුවන් මේ මහා කාර්යභාරයට උර දෙන්න. අනේ වගකීම සියතට ගන්න. අද මෙතනට නොබැමිණි සෙසු ඒ ත්‍රිරෝද රථ සොහොයුරන්ටත් මේ පණිවිඩය අරගෙන ගිහිල්ලා මේ ජාතික සටනේ වන්දනීය පූජනීය මාතෘ භූමිය වෙනුවෙන් දියත් වෙන සටනේ ඔබේ භූමිකාව, ඔබේ වගකීම ඉටු කිරීම සඳහා අපකැප වෙන්න. ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න කියන ආරාධනාව කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොලේ දිනවල ඒ සන්ධානය යටතේ තරඟ වදින මව්බිමට ආදරය කරන ජනනායකයන් තෝරාපත් කර යැවීම සඳහා පෙරමුණ ගන්න, රොද බැඳ ගන්න කියන ආරාධනාව කරමින් මමගේ වචන ස්වල්පය අවසන් කරනවා. මාතෘ භූමියට ජය වේවා, ඔබ සැමට ජය වේවායි ප්‍රාර්ථනා කරමින්